மட்ட மத்தக்க அம்மாக்கு துருளை ஹிட்டி போய்க்க வித்தரா. எனக்கு பிடிச்ச ஒரு கேர்ளை பற்றி அவங்களோட பேசிகிட்டு இருக்கும்போது அவங்க வந்து ரொட்டி கரண்டியாலே ஒன்று போட்டாங்க. ඉවසන්න පුරුදු වෙන්න. ඉවසීමෙන් තමයි ජයග්‍රහණයක් ලැබෙන්නේ කියලා එදා මට අම්මා කියලා දුන්නා. අම්මා වෙනුවෙන් එක් දවසක් වෙන් වුණාට අපි වෙනුවෙන් ඇය හැම දිනයක්ම වෙන් කළා. අම්මත් එක්ක තියෙන ලස්සනම මතක MI ෆයිනෑන්ස් අපි ෂෙයා කරගත්තේ මේ විදියටයි. අම්මගේ හොඳම මතක ගැන කතා කරොත් මට මතක් වෙන්නේ මගේ පොඩි කාලේ කියන්නේ 4 වසරේදී අපි දෙන්න මුණ දුන්නු සිදුවීමක් ඇක්සිඩන්ට් එකක්. එදා දවසේ මට මතක අම්මගේ තුරුලේ හිටපු එක විතරයි. අම්මා මාව බදාගෙන කවර් කරගෙන මට ඩැමේජ් එකක් නොවෙන්න අම්මට තුවාල වෙලා තිබ්බා. මගේ මූණ මේ විදියට ඇත්තටම මේ කිසිම ඩැමේජ් එකක් නැතුව එදා මම බේරුණේ අම්මා නිසා. එදා ඉඳන් අද වෙනකම් අම්මා මාව ආරක්ෂා කරනවා. පුදුම සතුටක් තියෙන. ඒ වගේ අම්මා කෙනෙක් මට ලැබිච්ච එක ගැන. அம்மா கூட இருக்கிற சிறந்த நினைவுன்னு சொன்னால் சிறந்த நினைவுன்னு சொல்லல, அது ஒரு ஃபனியான மெமரின்னு சொல்லலாம். எனக்கு பிடிச்ச ஒரு கேர்ளை பற்றி அவங்களோட பேசிகிட்டு இருக்கும்போது அவங்க வந்து ரொட்டி கரண்டியாலே ஒன்று போட்டாங்க. அது வந்து எனக்கு அம்மா கூட இருக்கிற சிறந்த மெமரிஸில் ஒன்றுன்னு சொல்லலாம். මීට අවුරුදු දෙකකට වගේ කලින් අපේ ආශ්‍යා සනීප වෙලා අම්මට යත් එක්ක හොස්පිටල් එකේ නවතින සිද්ධ වුණා. එතකොට ගෙදර උයන පිහින වැඩ කටයුතු ටික බාර වුණේ මට. ඒ වෙනකොට මම කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ ලොකුවට. හැබැයි උයා ගන්න තරම් මට දැනුමක් තිබ්බේ නැහැ. එතකොට මුලින්ම මම මාස් එකක් තමයි හදාන්න ගත්තේ. එතකොට අම්මට වීඩියෝ කෝල් එකක් අරගෙන එයා කියන විදිහට තමයි මම මුලින්ම ෆස්ට් ටයිම් උයන්න පුරුදු වුණේ. ඉතින් අදටත් මම කැම් එකක් හදාද්දි මට පළවෙනිම මතක් වෙන දේ තමයි එදා මම වීඩියෝ කෝල් එකේදී ඉගෙන ගත්ත විදිහ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මම ඉහළින් සමත් වෙන බලාගෙන හිටියේ. එතෙන්දි ප්‍රතිඵලයේදී මට ලකුණු දෙකක් මදි වෙනවා. ඒ අවස්ථාවේ මම ගොඩක් මානසිකව වැටෙනවා. මගේ අම්මා මාත් එක්ක ඉඳලා මගේ හිත හදලා මාව මොටිවේට් කරනවා මේක අවසාන අවස්ථාව නෙමෙයි කියලා. ඒ වෙලාවේ මම ගත්තු ඒ මට දීපු පන්නරය නිසා මම අද මගේ ලයිෆ් එකේ මම මැනේජර් කෙනෙක් දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ අම්මා දීපු මොටිවේෂන් එක නිසා තමයි මට මේ තත්ත්වයට එන්න පුළුවන්කමක් ලැබුණේ. මම පාසල් කාලේ ටිකක් දඩබ්බර පුද්ගලයෙක්. දවසක් මම පාසල් ඇරලා ගෙදර එනකොට මගේ මේ යහළුවන් පිරිසක් එක්ක මට රණ්ඩු වෙන්න සිද්ධ වුණා. ඉතින් එදා මටත් ටිකක් හානි වුණා. මම ගෙදර එනකොට අම්මා හැමදාම වගේ මග බලන් ඉන්නවා. ඉතින් එදා අම්මා දැනගත්ත මොකක්ද ප්‍රශ්නයක මම ඉන්නේ කියලා. ගෙදර ගිහිල්ලා අම්මට මුහුණ දුන්නෙත් නැහැ. හැබැයි අම්මා මගෙන් ඇහුවා පුතේ මොකද ඔයාට උනේ කියලා. අම්මා දැක්ක මටත් තුවාල වෙලා තියෙනවා කියලා. පස්සේ මම අම්මට කිව්වා අම්මේ මට ප්‍රශ්නයක් වුණා. මට රණ්ඩු වෙන්න සිද්ධ වුණා කියලා. එදා අම්මා මට කියලා දුන්නා පුතේ රණ්ඩු වෙන එක නෙමෙයි ජයග්‍රහණය කියන්නේ. ඉවසන්න පුරුදු වෙන්න. ඉවසීමෙන් තමයි ජයග්‍රහණයක් ලැබෙන්නේ කියලා එදා මට අම්මා කියලා දුන්නා. ඉතින් එදා ඉඳන් මේ වෙනකන් මම ගොඩක් ඉවසීමෙන් වැඩ කටයුතු කරනවා. මම ජයග්‍රහණ ගොඩක් ලබාගෙන තියෙනවා. ඒ මගේ අම්මා එදා කියපු දේ හින්දා මම අම්මට ගොඩක් ආදරෙයි. හැම දවසක්ම අම්මාවරුන්ගේ දවසක්. හැම දවසකම ඇයව සමරන්න.